ඩ්‍රයිවිං කරන ඕගොල්ලන්ට දැන් දවසින් දවස ඩ්‍රයිවිං කරන ක්‍රමවේදත් අලුත් වෙනවා. මේ ස්ටීරින් එක අල්ලන්න ඔයගොල්ලෝ ඉස්සර පාවිච්චි කරේ අපි ඇත්තටම රියදුරු පුහුණුවේදීත් මේ ඔරලෝසුවේ 2/10ක් තියෙන ක්‍රමේ. ඒ වගේම අපි පාවිච්චි කරා මේ push and pull කියන ස්ටීරින් කන්ට්‍රෝලින් සිස්ටම් එක. ඒ කියන්නේ එක අතකින් අදිනවා අනිත් අතින් තල්ලු කරනවා. දැන් අලුතෙන් හඳුන්වලා දෙනවා ක්‍රමවේදයක් ස්ටීරින් එක අල්ලන්නේ 2/10ට නෙමෙයි 3ට කාලට. ඒකට විශේෂයෙන්ම හේතුව තමයි මේ ඉස්සරහා හෝන් කොල එකේ එයා බෑග් එක ස්ථාපිත වෙලා තියෙනවා. යම් කිසි විදිහකින් අනතුරක් වුණොත් අත් දෙක දෙපැත්තට විසිරලා යන්නේ. ස්ටීරින් එක කපන්න ගොඩක් වෙලාවට ලෝකේ දැන් අපිරබිලා තියෙන්නේ push and pull කියන ක්‍රමයට වැඩිය කාර්යක්ෂම වෙන hand over to hand over කියන එක. එතකොට hand over to hand over මෙන්න මේ ආකාරයට අපේ ස්ටීරින් එක බොහොම කෙටි කාලයකින් කපන්න පුළුවන් වෙනවා. ඕගොල්ලන්ට බොහොම පහසුවෙන් හසුරවන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ සඳහා ඕගොල්ලෝ මේ වගේ විශේෂ ඩමි එකක් තුල සෑහෙන කාලයක් පුහුණු වෙන්න ඕනේ මේ අත් දෙක හසුරවන විදිහ සම්බන්ධව. නැත්නම් ඕගොල්ලෝ අත් දෙක ක්‍රොස් කරගෙන යම් අවස්ථාවක අනතුරු කරගන්න පුළුවන් වෙනවා.